හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ඔයගොල්ලන් ටයිටල් එකේ එහෙම නැත්නම් thumbnail එකේ දැක්ක විදිහටම අපේ රචනා ප්‍රශ්න සීරීස් එකේ 3 වෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයගොල්ලන් එකතු වෙලා ඉන්නේ. එතකොට මේකෙන් මම ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ පේපර් එකේ 8 වෙනි රචනා ප්‍රශ්නෙට එන්න පුළුවන් රචනා ප්‍රශ්න දෙකක් තමයි මම ගෙස් කරන. එතකොට මේක මම කලින් YouTube එකේ post එකක් විදිහට අප්ලෝඩ් කරලා තිබ්බා. ඔයගොල්ලන් දකින්න ඇති. එතකොට ඒ post එකේ මම ඔයගොල්ලන්ට combinations දෙකක් දීලා තිබ්බා 8 වෙනි රචනා ප්‍රශ්නෙට. එකක් තමයි සාකොමේරයක ව්‍යුහය විස්තර කිරීම සහ සර්පණ සූත්‍රිකා වාදය ඇසුරෙන් කොහොමද විලිකිත පේශයිලයක සංකෝචනය පිළිබඳ පැහැදිලි කරන්න කියන රචනා ප්‍රශ්නය. සහ ඊළඟට මම දෙන ඔයගොල්ලන්ට දෙන choice එක තමයි ඔසප් චක්‍රය ගැන විස්තර කරන්න අපේ කලින් පාස් පේපර් එක දීලා තිබ්බත් මට හිතෙනවා මේ අවුරුද්දේ ඩිම්බකෝෂයක ව්‍යුහය විස්තර කිරීම සහ ඩිම්බකෝෂයක ව්‍යුහය විස්තර කිරීම සහ ස්ත්‍රීන්ගේ ඩිම්බකෝෂ චක්‍රය වගේ පැත්තට රචනා ප්‍රශ්න පත්‍රයේ තල්ලු වෙන්න පුළුවන් කියලා. හරිද? ඒ නිසා තමයි ඔයගොල්ලන්ට choices දෙකක් විදිහට ඒ දෙකම බලන් යන්න කියලා දීලා තියෙන්නේ. තව එක choice එකක් ওই විදිහටම හම්බ වෙයි. ඒකෙදි 8 වෙනි රචනා ප්‍රශ්නයේ විදිහට මම ගෙස් කරන්නේ මානව කන සහ ඊට පස්සේ මානව කනේ ශ්‍රවණතා යාන්ත්‍රණය හෝ සමතුලිතතාවයට කොහොමද මානව කනෙහි දායකත්වය කියන ඔන්න ඔය topics දෙකෙන් තමයි ඔන්න ඔය තුනෙන් එකක් තමයි ගොඩක් දුරට 8 වෙනි රචනා ප්‍රශ්නයේ විදිහට ලැබෙන්න පුළුවන් මේ අවුරුද්දේ. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන්ගේ අධ්‍යාපන අමාත්‍යාංශ පේපරේ පැත්තට ගියොත් තව ගෙස් එසේ එකක් දකින්න පුළුවන්. අර ඍජු ඉරියව් පවත්වා ගැනීමට සහ මේ ඇවිදීමට සහ සිටගෙන සිටීමට වගේ දේවල් වලට අපරගාත්‍රයේ අනුවර්තන සහ තව ඊට පස්සේ පූර්වගාත්‍රයේ අනුවර්තන කීපයකුත් තියෙනවා. ඒ ටොපික් එකටම අදාළව මම මේක අන්තිම දවස්වල ඔයගොල්ලන්ට නිකන් SCQ ගෙසින්නයක් විදිහට ඩිස්කස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරිද? එතකොට ඒ වගේ රචනා ප්‍රශ්නයක් එන්න තියෙන සම්භාවිතාවයක් තියෙනවා. ඒකට හේතුව තමයි 2023 අවුරුද්දේ අධ්‍යාපන අමාත්‍යාංශ තිබ්බ පේපරයක්. ඒ විදිහටම කියන්නේ පේපර් එකේ තිබ්බ ප්‍රශ්න ටික ඒ විදිහටම වගේ A level exam එකටත් අහලා තිබ්බා. හරිද? ඒක නිසා තමයි පොඩ්ඩක් ඒක නිකන් ගිසින්නයක් විදිහට දෙන්න සිද්ධ වෙන්නේ. නැත්තම් මෙන්න මේ topics ටිකෙන් තමයි සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්න ඉතාම අඩුවෙන් අහලා තියෙන්නේ. ඒක නිසා මේ අවුරුද්දේ මේ රචනා ප්‍රශ්න දෙකෙන් එකක් එන්න පුළුවන්. එතකොට මම ඔයගලන්ට කියන්නම් කොහොමද සාකොමේරයක ව්‍යුහය ගැන ඔයගලන් විස්තර කරගන්නේ සහ කොහොමද ඔයගලන් විස්තර කරගන්නේ සර්පණ සූත්‍රිකා වාදය ඇසුරෙන් විලිකිත පේශයිලයක සංකෝචනය කියන එක. හරිද? එතකොට ව්‍යුහයක් විස්තර කරද්දී මම ඔයගලන්ට රෙකමන්ඩ් කරන දේ තමයි ඔයගලන්ට නිශ්චිත රූප සටහනක් අඳින්න තියෙනවා නම් ඒ ව්‍යුහයට අදාළව මුලින්ම ඒ ව්‍යුහය අඳන් ඉන්න. හරිද? එතකොට ඔයාලට හරි ලේසි ඒ ව්‍යුහය ඇසුරෙන් ඒ අදාළ ව්‍යුහය විස්තර කරන් යන එක. හරිද? එතකොට මුලින්ම සාකොමේරයක ව්‍යුහයට ඔයාලට දල රූප සටහනක් ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනි. මම ඔයගලන්ගේ රිසෝස් බුක් එකේ තියෙන රූපෙත් මෙතෙන්ට අරන් තියෙනවා. හරිද? මේක තමයි ඔයගලන්ගේ රිසෝස් බුක් එකේ තියෙන රූපේ. මේක ඔයාලා අඳිනවා නම් ඒක ඔයාලගේ කැමැත්ත. නැත්තම් මම මේ අඳින දල රූප සටහන ඇඳනම් හොඳටම ප්‍රමාණවත්. හරිද? එතකොට ඔයගලන් තේරුම් ගන්න ඉස්සල්ලාම සාකොමේරයක් කියන්නේ මොකක්ද කියලා. අපි විලිකිත පේශිසෛලයක් ගත්තොත් ඔය විලිකිත කියන්නේ මොනවාද? හෘත් පේශිසෛල සහ කංකාල පේශිසෛල. කංකාල පේශිසෛලයක් හෝ වේවා හෘත් පේශිසෛලයක් හෝ වේවා ඒ සෛලවල තියෙන පුනරාවර්තී සංකෝචක ඒකක වලට අපි කියනවා සාකොමේරයක් කියලා. පුනරාවර්තී කියන්නේ මොකද්ද? සාකොමේරය කියලා සංකෝචක ඒකකයක් තියෙනවා. ඒ සංකෝචක ඒකකය පේශි තන්තුව දිගේ පුනරාවර්තනය වෙනවා. හරියට නිකන් ඔයගොල්ලන් කෙමිස්ට්‍රි වල ඉගෙන ගන්න බහුවවකයක් වගේ. ඒ කියන්නේ සාකොමේරය කියන ව්‍යුහය නිශ්චිත ව්‍යුහයක්. ඒ ව්‍යුහය රිපීට් වෙනවා පේශි තන්තුව දිගේ. කියන්නේ පුනරාවර්තනය වෙමින් තියෙනවා. හරි අපි පුනරාවර්තී එක කියලා අර බහුවවයක වෙලත් කතා කරන්නේ. අන්න ඒ වගේම ටොපික් එකක් තමයි මෙතනදිත් අපි ඩිස්කස් කරගෙන යන්නේ. ඒතර සාකොමේරය කියන එකට පොදු ව්‍යුහයක් තියෙනවා, පොදු ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතිය ගැන අපි බලමු. එතකොට මේ සාකොමේරය කියන එක හැදිලා තියෙන්නේ චාලක ප්‍රෝටීන වර්ග වලින්. චාලක ප්‍රෝටීන එහෙම නැත්නම් අපි ඒවට සංකෝචක ප්‍රෝටීන කියලා කියනවා. මේ සංකෝචක ප්‍රෝටීන ගත්තොත් එහෙම මේවා තමයි උදව් වෙන්නේ පේශි සංකෝචනයට. අපි ඒක දෙවෙනි එකකෙත් ඉගෙන ගන්නවා. ඇක්ටින් සහ මයොසින් කියන ප්‍රෝටීන සංකෝචක ප්‍රෝටීන විදිහට වැඩ කරලා පේශි සංකෝචනය සඳහා දායක වෙනවා කියන එක. ඒතර ඔයගොල්ලන් මූලික අවදී ඉඳලා බයොලොජි වල මේ concept එක ඉගෙන ගන්නවා. එතකොට මේකේ තියෙන සිහින් සූත්‍රිකා ගත්තොත් එහෙම සිහින් සූත්‍රිකා ප්‍රධාන වශයෙන්ම ඇක්ටින් වලින් සමන්විත වෙනවා. ඝන සූත්‍රිකා ප්‍රධාන වශයෙන් මයොසින් වලින් සමන්විත වෙනවා. හරිද? ඇක්ටින් සූත්‍රිකාවල එහෙම නැත්නම් සිහින් සූත්‍රිකා කියලා අපි ඒවට කියන්නේ. සිහින් සූත්‍රිකාවල ඇක්ටින් වලට අමතරව තව වෙනයම් ප්‍රෝටීනක් තියෙන්න පුළුවන්. ඒව ගැන දැනගෙන සිටීම අත්‍යවශ්‍ය නැහැ. හරිද? එතකොට මුලින්ම තේරුම් ගන්න සාකොමේරයක තියෙනවා ඝන සූත්‍රිකා සහ හරි මෙන්න මේ විදිහේ ඝන සූත්‍රිකා සහ සිහින් සූත්‍රිකා.
මෙන්න මේ මම කළු පාටින් ඇඳලා තියෙන ඝන සූත්‍රිකා. මේ ඝන සූත්‍රිකා මම නම් කරගන්නම්. මේ කළු පාටින් ඇඳලා තියෙන්නේ ඝන සූත්‍රිකා. හරි, ඝන සූත්‍රිකා තමයි මේ තියෙන්නේ. හරිද? ඝන සූත්‍රිකාවල මැද්ද, ඒ කියන්නේ ඝන සූත්‍රිකා සම්බන්ධ වෙලා තියෙන රේඛාවට අපි කියනවා මෙන්න මෙහෙම රේඛාවක් මෙතන මැදින් ඇඳගන්න. මෙන්න මේ රේඛාවට අපි කියනවා නමක්. ඒ තමයි M රේඛාව. මම නම් මතක තියන් ඉන්නේ ඝන සූත්‍රිකා ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන මයොසීන් වලින්. ඒතර මයොසීන් සූත්‍රිකා බැඳෙනවා මොන වගේද? මොනවටද? M රේඛාවට. මයොසීන් කියද්දිත් M අකුරක් තියෙනවා. එතකොට M රේඛාවට බැඳෙනවා මේ ඝන සූත්‍රිකා ටික. හරිද? මේ ඝන සූත්‍රිකා මම කිව්වා වගේම ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ මයොසීන් කියන ප්‍රෝටීනේ. හරිද? එතකොට මේ ඝන සූත්‍රිකාවක් අපි ලොකු කරලා බැලුවොත් එහෙම මේ ඝන සූත්‍රිකාවක් ඇත්තටම සමන්විත වෙලා තියෙනවා. හරි, මම මේ ඝන සූත්‍රිකාවක් මෙන්න මෙහෙම ලොකු කරලා ගත්තොත් එහෙම මම වෙන පාටක් ගන්නම්. ඒතකොට ඔයගලන්ට පැහැදිලි වෙන ප්‍රමාණය වැඩි. ඝන සූත්‍රිකාවක් ගත්තට පස්සේ මම එයාව මෙහෙම ලොකු කරලා බැලුවොත් එහෙම ඒ සූත්‍රිකාව අපිට දකින්න හම්බ වෙන්නේ මෙන්න මෙහෙම වල්ගයක් සහ හිසකින් සමන්විත. හරි? මෙන්න මෙහෙම වල්ගයක් සහ හිසකින් සමන්විත මයොසීන් සූත්‍රිකා ගොන්නකි. එතකොට මේ තියෙන්නේ මයොසීන් හිස, මේ තියෙන්නේ මයොසීන් හිසේ නෙවෙයි මේ වල්ගය. හරිද? මයොසීන් වල වල්ගය තමයි මේ තියෙන්නේ. මේ පැත්තෙන් කියනවා මයොසීන් හිස. හරිද? එතකොට මෙන්න මේ හිස් ටික එක පැත්තකට වෙන්න. කියන්නේ මෙන්න මේ පැත්තට වෙන්න තියෙනවා. මම මේ ලේස් එකෙන් පොයින්ට් කරන්න. ඒතර ඔයගොල්ලන්ට හොඳටම තේරෙයි. මෙන්න මේ පැත්තට වෙන්න තමයි මයොසීන් හිස් ටික තියෙන්නේ. සහ මෙන්න මේ පැත්තට වෙන්න. මයොසීන් සූත්‍රිකාවල වල්ග ටික තියෙන්නේ මෙන්න මේ M රේඛාවට සම්බන්ධ වෙලා. හරිද? වැඩේ පැහැදිලිනේ. හරි. ඊට පස්සේ මේ සාකොමේරයක තියෙනවා සිහින් සූත්‍රිකා. සිහින් සූත්‍රිකා ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන ඇක්ටින් වලින් අපිට නිකන් සිහින් සූත්‍රිකා මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන්. හරිද? සිහින් සූත්‍රිකා මෙන්න මේ විදිහට දැක් ගන්න පුළුවන්. හරිද? මේක තමයි සරලව සාකොමීරයක ව්‍යුහය අපි පැහැදිලි කරගන්න අඳින රූප සටහන. හරිද? එතකොට මේ සිහින් සූත්‍රිකා මම මේවා ලකුණු කරන්නම් සිහින් සූත්‍රිකා කියලා. හරි? සිහින් සූත්‍රිකා මේවා ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන ඇක්ටින් වලින්. හරි? ඒක ප්‍රධාන වශයෙන් කියන එක අනිවාර්යයි. ඒකට හේතුව මේකේ තවත් ප්‍රෝටීන වර්ග තියෙනවා. හරිද? ප්‍රධාන වශයෙන් ඇක්ටින් වලින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. මේ ඇක්ටින් සූත්‍රිකාවල තියෙනවා මේ මයොසීන් හිස් සඳහා. ඒ කියන්නේ අපි හිතමු මේ ඇක්ටින් සූත්‍රිකා මන් ටිකක් ලොකු කරා කියලා. ඇක්ටින් සූත්‍රිකාවනේ ඇත්තටම සිහින් සූත්‍රිකාව. හරිද? සෝරි ඒකට සිහින් සූත්‍රිකාව. මේ සිහින් සූත්‍රිකාව අපි ටිකක් ලොකු කරාට පස්සේ මේ සිහින් සූත්‍රිකාවේ තියෙනවා මෙන්න මේ විදිහට බන්ධක ස්ථාන. හරිද? මෙන්න මේ විදිහට තියෙන බන්ධක ස්ථාන වලට අපි කියනවා බන්ධක ස්ථාන වලට අපි නමක් දෙනවා. ඒ තමයි මයොසීන් හිස් සඳහා. හරි? මයොසීන් හිස් සඳහා වන හිස් සඳහා වන බන්ධක ස්ථාන. එතකොට මේවා පේශි තන්තුවක අක්‍රීය අවස්ථාවේ වැහිලා තමයි තියෙන්නේ. ඒක මම පේශි තන්තුවක සංකෝචනය පිළිබඳව විස්තර කරන සර්පණ සූත්‍රිකාවාදයේදී පැහැදිලි කරනවා. හරිද? ඊළඟට හරිද? මෙන්න මේ සිහින් සූත්‍රිකා තියෙනවනේ. මෙන්න මේ සිහින් සූත්‍රිකා තියෙනවා. අපි මෙතනදී අඳ ගන්න සිහින් සූත්‍රිකා ටික තියෙන්නේ. මේ සිහින් සූත්‍රිකා සම්බන්ධ වෙනවා රේඛාවකට. අපි ඒ රේඛාවට දෙනවා නමක්. ඒ තමයි Z රේඛාව කියලා. මෙන්න මෙහෙම රේඛාවකට සම්බන්ධ වෙනවා. හරිද? මේ රේඛාවට අපි මොකක්ද කියන්නේ? මම මේක නම් කරගන්නම්. මේ රේඛාව තමයි Z රේඛාව. හරි? මෙන්න මෙතනක් තියෙනවා ඒ විදිහටම Z රේඛාව. හරි? ඔය කහ පාටින් මම ලකුණු කරලා තියෙන්නේ Z රේඛාව. හරිද? එතකොට මේ Z රේඛාවට තමයි සිහින් සූත්‍රිකා සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ Z රේඛා දෙකක් අතර පරතරයට තමයි අපි කියන්නේ සාකොමියරය කියලා. හරි? සාකොමියරය කියලා. එතකොට මේ විදිහම Z රේඛාවක් මෙන්න මේ පැත්තෙත් තියෙනවා. හරිද? මේ වගේ Z රේඛාවක් මෙන්න මේ පැත්තෙත් තියෙනවා. මම මේක ලකුණු කරලා පෙන්නනවා. මෙන්න මෙහෙම Z රේඛාවක් තවත් තියෙනවා. ඒ Z රේඛාවට සම්බන්ධ වෙනවා ගිහිල් ඉවර වෙලා මෙන්න මේ තියෙන මම මේක ටිකක් ළඟින් ඇඳ ගන්න. ඒතර මට ලේසි මේක ඇඳ ගන්න. මේ Z රේඛාවක් තියෙනවා. මෙන්න මේ හරිය එකක්. ඒතර මෙතෙන්ද ගිහිල්ලා ආපහු සම්බන්ධ වෙනවා මොනවාද? මෙන්න මේ තියෙන ඇක්ටින් සූත්‍රිකා. හරි මේක නිකන් දල රූප සටහනක්. ඒක ලකුණු කරන්න ඕනේ නැහැ. ඔන්න ඔහම තියන්න. හරිද?
එතකොට ඔන්න ඕක තමයි ඔයගොල්ලන් සාකොමියරයක ව්‍යුහය විස්තර කරන්න කිව්වොත් අඳින්න ඕනේ දල් රූප සරහන. ඔයගොල්ලන් පැත්තකින් මෙන්න මේ විදිහට මයොසීන් හිස් වලින් සමන්විත ඝන සූත්‍රිකාව වෙනම අඳිනවා නම් ඇත්තටම හොඳයි. හරිද? ඒක සෑහෙන හොඳයි. හරිද? දැන් ඇත්තටම මේ තියෙන්නේ අක්‍රීය අවස්ථාවේ තියෙන සාකොමියරය. හරිද? ඇයි එහෙම කියන්නේ කියන එක සර්පණ සූත්‍රිකාවාදයේ පැහැදිලි කරාම තේරෙයි. අපි දැන් බලමු සාකොමියරයක ව්‍යුහයට එන්න ඕනේ පොයින්ට් ටික මොනවාද සහ ඒ ටික කොහොමද පොයින්ට් මිස් වෙන්නේ නැතුව ලියාගන්න කියලා. හරිද? බලන්න විලිකිත පේස් සෛලයක ඇති පුනරාවර්තන සංකෝචක ඒකකය සාකොමියරය ලෙස හැඳින්විය හැකියි. පුනරාවර්තන සංකෝචක ඒකකය ලියන එක අනිවාර්යයි. විශේෂිත ප්‍රෝටීන වලින් තැනුණු සිහින් හරි සිහින් පොඩ්ඩක් ඉන්න මම මේකේ ෆොන්ට් මේක අඩු කරගන්නකම් හරි මම මේකල වෙන පාටකුත් ගන්නම් සිහින් සහ ඝන සංකෝචක සූත්‍රිකා වලින් හරි මම ඒක ඇඳලා පෙන්නුවා මේ තියෙන්නේ සිහින් සූත්‍රිකා මේ තියෙන්නේ ඝන සංකෝචක සූත්‍රිකා හරිද ඝන සූත්‍රිකා මයොසීන් වලිමුත් සිහින් සූත්‍රිකා ප්‍රධාන වශයෙන් ඇක්ටින් වලිමුත් හැදිලා තිනවා අපි බලමු මේක කියලා ඇති හරි සිහින් සූත්‍රිකා ප්‍රධාන වශයෙන් ඇක්ටින් ප්‍රෝටීන වලින් තැනී ඇති අතර ඒ කියන්නේ මම කිව්වා මේකේ තව ප්‍රෝටීන වර්ග තියෙනවා. ඒ වගේ නම්වත් ඔයගොල්ලන් දැනන් ඉන්න ඕනේ නැහැ. තව ප්‍රෝටීන වර්ග තියෙනවා. හරිද? ඊට පස්සේ තැනී ඇති අතර සාකොමියරේ ඝන රේඛා ලෙස දිස්වන ඉසඩ් රේඛාවට සම්බන්ධ වී ඇත. මෙන්න තියෙනවා සාකොමියරේ ඝන රේඛා ලෙස දිස්වන ඉසඩ් රේඛා දෙක. මම මේක මේ රූප සරහනේ ඇඳලා තිනවා ඝන රේඛා ලෙස දිස්වන ඉසඩ් රේඛා දෙක. ගොඩක් වෙලාවට මේ M රේඛාව කියන එක ඔයගොල්ලන් මෙච්චර තදට අඳින්න එපා. හරිද? මම ඔයගොල්ලන්ගේ මේ පැහැදිලි කිරීම උදෙසා තමයි මෙහෙම ඇඳලා තියෙන්නේ. හැබැයි ඔයගොල්ලන් මෙන්න මෙහෙම තුනී රේඛාවක් අඳින්න ඒකට හේතුව තමයි ඔය මේ M රේඛාව කියන එක ඇත්තටම ඔයගොල්ලන්ට ඇත්තම ව්‍යුහය දැක්කත් ඔයාලට පේනවා මේ M රේඛාව කියන්නේ නිකන් මනක් කල්පිත රේඛාවක් වගේ දෙයක්. හරි මනක් කල්පිත රේඛාවක් වගේ දෙයක්. ඒක හැබැයි පැහැදිලි ප්‍රදේශයක් විදිහට අපිට සාකොමියරේ දකින්න පුළුවන් වෙනවා. හරිද? එතකොට අපි කියන ඉසඩ් රේඛාවට සම්බන්ධ වෙලා තියෙනවා ඝන සූත්‍රිකාවල මේ කියන කෑල්ල අයින් කරගන්න ඝන සූත්‍රිකාවල වල්ග පෙදෙස මිටියක් ලෙසද එයින් පැන නගින හිස් ලෙසද දිස්වේ මම ඒක තමයි මෙතන ඇන්දේ හරි මේකෙත් ඔයාලට එක පැහැදිලි වෙනවා මේ තියෙන්නේ වල්ග පෙදෙස මේ තියෙන්නේ මේ වගේ හිස් ප්‍රදේශවල හරි හරි ඔක හොඳට ඔයාලට පේනවනේ අන්න ඒක තමයි ඔය කියන්නේ ඔය පොයින්ට් එක සිහින් සූත්‍රිකා ඇක්ටින් අණු වලින් සෑදී ඇති අතර මයොසීන් අණුවල හිස් සඳහා බන්ධන ස්ථානද දරයි ඒක තමයි මම මේ රූප සරහනේ ඇඳලා පෙන්නුවේ සිහින් සූත්‍රිකාවල තියෙනවා මොනවද මයොසීන් හිස් සඳහා වන බන්ධක ස්ථාන හරිද බන්ධක ස්ථාන තියෙනවා වැඩේ පැහැදිලිනේ ඉසඩ් රේඛාව සාකොමියරයේ සීමාවයි ඒක තමයි මං ඉසඩ් රේඛාව ඇඳලා ඔයගොල්ලන්ට කිව්වේ මෙන්න මේ ඉසඩ් රේඛා දෙකක් අතර පරතරයට තමයි අපි කියන්නේ මොකක් කියලාද සාකොමියරය කියලා මං පැහැදිලිව කිව්වේ හරිද ඊට පස්සේ කියනවා ඝන සූත්‍රිකා මයොසීන් ප්‍රෝටීන වලින් තැනී ඇති අතර එතන ප්‍රධාන වශයෙන් කියලා ලියන්න ඕනේ මොකද ඝන සූත්‍රිකා සම්පූර්ණයෙන්ම වගේ හැදිලා තියෙන්නේ මයොසීන් වලින් හරිද ඕගොල්ලන්ගේ දැනුමට එච්චරක් ඇති හරිද සාකොමියරේ මධ්‍ය ප්‍රදේශයේ M රේඛාවට සවි වී ඇත. ඒක මම කලිමුත් පෙන්නුවා. සෑම මයොසීන් අණුවක්ම වලිග පෙදෙසකින් සහ හිස පෙදෙසකින් සමන්විතය. වලිග පෙදෙසකින් සහ හිස පෙදෙසකින් සමන්විතය. ඒ කියන්නේ මයොසීන් අණුවක් ගත්තට පස්සේ මචං මෙන්න මෙහෙම තියෙන්නේ. හරිද? ඔන්න ඔහොම තියෙන්නේ. මෙන්න තියෙනවා හිස, මෙන්න තියෙනවා වල්ගය. මේක තමයි වල්ගය. මම ওই පළවෙනි තලයේ දාපු එක. මේ තමයි හිස දෙවෙනි තලයේ දාපු එක. හරිද? කංකාල පේශි සෛලයක ඉසඩ් රේඛා දෙකක් අතර ඇති සාකොමියර පුනරාවර්තනය වෙමින් පිහිටයි ඒකම තමයි උඩින් කිව්වේ පුනරාවර්තී සංකෝචක එකක කියලා. ඒ කියන්නේ ඉසඩ් රේඛා ඔන්නෝම තියෙනවා. මේ ඉසඩ් රේඛා දෙකක් අතර තියෙනවා මෙන්න මෙහෙම සාකොමියර. ඔය සාකොමියර මේ තනි පේශි තන්තුවක් දිගේ මොකද්ද වෙලා තියෙන්නේ? පුනරාවර්තනය වෙමින් පිහිටනවා මෙන්න මෙහෙම සාකොමියර පුනරාවර්තනය වෙමින් පිහිටන නිසා තමයි අපි හත් පේශි සහ කංකාල පේශි විලිකිත පේශි කියලා කියන්නේ. ඒ කියන්නේ තද ප්‍රදේශ සහ ඒ කියන්නේ මේ සාකොමියර තියෙන ප්‍රදේශ අපිට නිකන් චූටි සෛලයක් ගත්තොත් මෙන්න මෙහෙම විලේක විදිහට පේනවා. හරි? තද ප්‍රදේශ සහ ලා ප්‍රදේශ විදිහට විලේක විදිහට පේනවා. ඒතර ඔය පේන්නේ පුනරාවර්තනය වෙමින් පිහිටන සාකොමියර. හරිද?
පේශි කෙඳිත්තක අක්‍රීය අවස්ථාවවලදී ඝන සහ සිහින් සූත්‍රිකා අර්ධ ලෙස අතිපිහිත වී පිහිටයි. ඒක තමයි කිව්වේ මම මෙතන මේ රූප සටහනේ ඇඳලා තියෙන්නේ. නැත්නම් ඔයගොල්ලන්ගේ රිසෝස් බුක් එකේ තියෙන රූප සටහනේ තියෙන්නේ මොකද්ද? අර්ධ ලෙස අතිපිහිත වෙච්ච. ඇත්තට මගේ රූප සටහනේ තමයි ඒක හරියටම තියෙන. අර්ධ කියන්නේ මෙන්න මෙහෙම බලන්න. දැන් මේ මෙන්න මෙතන ඉඳලා මේ ඇක්ටින් සූත්‍රිකාව සැලකුවොත් එහෙම නැත්නම් සිහින් සූත්‍රිකා ඇක්ටින් සූත්‍රිකාව කියන වචනේ පාවිච්චි කරනවා. සිහින් සූත්‍රිකාව සැලකුවොත් එහෙම ඒකේ භාගයයි මෙන්න මේ ඝන සූත්‍රිකාවේ භාගයයි තමයි මොකක් වෙලා තියෙන්නේ? අතිපිහිත වෙලා තියෙන්නේ. මේ විදිහට සිහින් සූත්‍රිකාවේ භාගෙකුත් ඝන සූත්‍රිකාවේ භාගෙකුත් එකිනෙක අතිපිහිත වෙලා තියෙන අවස්ථාවක තියෙන සාකොමියරයකට අපි කියනවා අක්‍රීය අවස්ථාවේ තියෙන සාකොමියරයක්. එහෙම නැත්නම් පේශි කෙඳිත්තක් කියලා. හරි. එතකොට අක්‍රීය අවස්ථාවේ තියෙන සාකොමියරයක අග සිහින් සූත්‍රිකා පමණක් ඇත. හරිනේ. මේ බලන්න සාකොමියරයේ අග ප්‍රදේශයට එද්දි මම මේක ලේසියෙන් ඔයගලන්ට පොයින්ට් කරලා පෙන්නන්නම්. මෙන්න බලන්න මේ සාකොමියරයේ අග ප්‍රදේශයට එද්දි මේ පැත්තේ තියෙන සිහින් සූත්‍රිකා විතරයි. ඒ වගේම සාකොමියරයේ මධ්‍ය ප්‍රදේශයේ ගත්තොත් ඒකේ තියෙන්නේ ඝන සූත්‍රිකා විතරයි. හරිද? ඝන සූත්‍රිකා විතරයි. බලන්න මේ කියනවා සාකොමියරයේ මේ මධ්‍ය ප්‍රදේශයේ බලන්න අග සිහින් සූත්‍රිකා පමණක් දකින්න පුළුවන්ලු. ඊට පස්සේ අග සිහින් සූත්‍රිකා පමණක් මධ්‍ය ප්‍රදේශයේ ඝන සූත්‍රිකා පමණක් දකින්න පුළුවන්. සාකොමියරයේ මේ ඝන සහ සිහින් සූත්‍රිකා සැකසී ඇති ආකාරය කංකාල පේශිසෛල සංකෝචනවලදී කෙටිවීමට හා නැවත ඉහිල් වීමේදී පෙර තත්වයට පැමිණීමට ආධාර වෙනවා. ඔය පොයින්ට් එක මම පැහැදිලි කරනවා සර්පණ සූත්‍රිකාවාදයේ පැහැදිලි කරන්න. හරිද? සාකොමියරෙන් ඇති කරන යාන්ත්‍රික බලය සඳහා ඇක්ටින් සහ මයොසීන් ප්‍රෝටීන දායක වෙනවා. ඒකට හේතුව මේ ඇක්ටින් සහ මයොසීන් ප්‍රෝටීන කියලා කියන්නේ සංකෝචක එහෙම නැත්නම් චාලක ප්‍රෝටීන. හරි? සංකෝචක එහෙම නැත්නම් චාලක ප්‍රෝටීන. හරිනේ. වැඩේ පැහැදිලිනේ. එතකොට ඔන්න ඔය පොයින්ට් ටික තමයි සාකොමියරයක ව්‍යුහය ගැන විස්තර කරද්දී ඔයාලා ලියන්න ඕනේ. සාමාන්‍යයෙන් රිසෝස් බුක් එකේ තියෙන සාකොමියරයක පොයින්ට් වලට වඩා පොයින්ට් දෙකක් වැඩියෙන් තියෙනවා. එකක් තමයි මෙන්න මේ වලිග ප්‍රදේශ එක් මිටියක් විදිහටත් එයින් පැන නගින හිස් විදිහටත් මයොසීන් හිස් තියෙනවා කියන එක සහ සිහින් සූත්‍රිකාවල මයොසීන් හිස් සඳහා බන්ධක ස්ථාන තියෙනවා කියන පොයින්ට් එක තමයි අමුතුවෙන් ඇඩ් වෙලා තියෙන. අනිත් ටික සාමාන්‍ය රිසෝස් බුක් එකේ තියෙන පොයින්ට් ටිකමයි. හරිද? හරි. ඊට පස්සේ අපි යමු සර්පණ සූත්‍රිකාවාදය පිළිබඳ පැහැදිලි කරන්න. ඇත්තටම මේ සර්පණ සූත්‍රිකාවාදයෙන් පැහැදිලි කරන එක මෙන්න මේ chart එකේ සම්පූර්ණයෙන්ම දීලා තියෙනවා. මම එකපාරක් මගේ රූප සටහනකින් විස්තර කරලා මේ chart එකෙන් විස්තර කරන්නම් කොහොමද ඔයාලට මේකට උත්තරේ ගන්න ඕනේ කියන එක. හරිද? සර්පණ සූත්‍රිකාවාදය කියලා කියන්නේ විලිකිත පේශසෛලයක සංකෝචනය පිළිබඳ වර්තමානයේ පිළිගනු ලබන ආකෘතිය. හරිද? ඒ කියන්නේ වර්තමානයේදී අපි විලිකිත පේශියක් කොහොමද සංකෝචනය වෙන්නේ කියලා කවුරු හරි ඇහුවොත් ඒක විස්තර කරන්නේ සර්පණ සූත්‍රිකාවාදය ASCII. හරිද? මම ගන්නම් සාකොමියරයක් ගන්නම් මෙන්න මෙහෙම. මම දලව මෙතන සාකොමියරයක් ඇඳ ගන්නම්. මේ තියෙන Z රේඛා දෙක. හරිද? ඔය Z රේඛා දෙකට මැද්දෙන් තියෙන ඔන්න ඔය විදිහට M රේඛා ටික ඔය ටික සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ වගේ M රේඛාවකට. මම රෝස පාටින් යන්නේ M රේඛාව. ඊට පස්සේ මේකට සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මෙහෙම ඇක්ටින් සූත්‍රිකා. හරිද? එහෙම නැත්නම් ඇක්ටින් සූත්‍රිකා කියන වචනේ පාවිච්චි කරනවා මම්මත් හැම වෙලේම කියනවා සිහින් සූත්‍රිකා. හරිද? සිහින් සූත්‍රිකා. හරිනේ. ඔන්න ඔහම තමයි සාකොමියරේ තියෙන්නේ. දැන් මේකේ මම මෙන්න මේ වගේ එක තැනක් ගන්නම්. මෙන්න මේ වගේ තැනක් මම ගන්නම්කෝ. හරි? ඔන්න ඔය වගේ තැනක් ගන්නම්. නැත්නම් මෙන්න මේ වගේ තැනක් ගන්න. ඔය රවුන්ඩ් කරපු තැන වගේ තැනක් තමයි මම අඳින්න හදන්නේ. ඒ වගේ තැනක් ගත්තට පස්සේ ඒකේ තියෙනවා මෙන්න මෙහෙම අපි චූටි කරගමු. මයොසීන් තියෙනවා මෙන්න මෙහෙම වල්ග ප්‍රදේශකිනුත් හිස ප්‍රදේශයකිනුත් සමන්විත වෙච්ච. මම ඇඳ ගන්නම් ඔන්න ඔහම තියෙනවා හිස. මේ තියෙන්නේ හිස ප්‍රදේශය. මේ පැත්තේ මේ මිටියක් වගේ තියෙන්නේ වල්ග ප්‍රදේශය. හරි. මම ඊට උඩින් ඇඳ ගන්නම් ඇක්ටින් සූත්‍රිකාවක්. ඇක්ටින් සූත්‍රිකාවන් යන ලොකු කරාට පස්සේ එහෙම නැත්නම් සිහින් සූත්‍රිකාවන් ලොකු කරාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා අපි තේරුම් ගන්න ඕනේ concept එකක්. ඒ තමයි මේ මයොසීන් හිසට තියෙන අවස්ථා දෙකක්, ඇත්තටම අවස්ථා තුනක් තියෙනවා. ඒ තමයි අක්‍රීය අවස්ථාව, සක්‍රීය අවස්ථාව සහ
අර හරස් සේතු වලින් බිඳ වැටෙන අවස්ථාව කියලා අවස්ථා තුනක් අපි කතා කරනවා. මේ බලන්න මෙතන තියෙනවා බලන්න මේක එක දීලා තියෙනවා පැහැදිලිව මයොසීන් හිස පහළ ශක්ති සැකසුමේ පවතිනවා. එතකොට තියෙන්නේ මෙන්න මේ හැඩයට. ඉහළ ශක්ති සැකසුමේ තියෙනකොට තියෙන්නේ මෙන්න මේ හැඩයට. තව එක හැඩයක් තියෙනවා පොඩ්ඩක් ස්ට්‍රෙච් වෙච්ච නැමිත්ත හැඩයක්. ඒකට මම නිකන් මතක තියාගන්න පාවිච්චි කරන concept එකක් තමයි එයා අර හරස් සේතු වලින් බිඳ වැටෙන්න බලාගෙන ඉන්න අවස්ථාව කියන එක. මම එක්ස්ප්ලেইন කරාට පස්සේ මම හරියට ටෙක්නිකල් ටර්ම්ස් පාවිච්චි කරලා ආයෙ විස්තර කරන්නම්. හරිද? මුලින්ම අපි අක්‍රීය අවස්ථාවේ තියෙන මයොසීන් හිසක් සලකමු. අක්‍රීය අවස්ථාවේදී මයොසීන් හිසක් ඔන්නෝම තියෙනවා. ඔන්න ඔය මයොසීන් හිසට ඇවිල්ලා බැඳෙනවා. ඔය මයොසීන් හිසට ඇවිල්ලා බැඳෙනවා ATP අණුව. හරිද? මේ මයොසීන් හිසට ඇවිල්ලා බැඳෙනවා ATP අණුව. මේ ATP අණුව බැඳුනට පස්සේ ATP ජල විච්ඡේදනය වෙලා මෙන්න මේ මයොසීන් හිස ඉහළ ශක්ති මට්ටමක් කරා උද්දීපනයට ලක් වෙනවා. එහෙම නැත්නම් ඉහළ ශක්ති මට්ටමකට යනවා. එතකොට නිකම් මයොසීන් හිසේ හැඩේ ඔන්නෝම කෙලින් වෙච්ච හැඩයක් තමයි තියෙන්නේ. මේ අක්‍රීය අවස්ථාවේදී ඉන්න විදිය. හරිද? ඊට පස්සේ මෙහෙම ඉහළ ශක්ති මට්ටමකට ළඟා වෙච්ච මයොසීන් හිස ඇක්ටින් සූත්‍රිකාවේ තියෙන. හරි ඇක්ටින් සූත්‍රිකාවේ තියෙන මෙන්න මේ විදිහ මයොසීන් හිස් සඳහා වන බන්ධක ස්ථාන සමග බැඳෙනවා. මම මයොසීන් හිස් සඳහා වන බන්ධක ස්ථාන මෙන්න මේ විදිහට රෝස පාටින් ලකුණු කරනවා. හරිද? මයොසීන් හිස් සඳහා වන බන්ධක ස්ථානයකට බැඳෙනවා. ඊට පස්සේ බන්ධක ස්ථාන වලට බැඳුනට පස්සේ මෙන්න මේ මයොසීන් හිසෙන් ඒගොල්ලන් නිදහස් කරනවා මේ ATP වල ශක්තිය භාවිත කරාට පස්සේ ඉතුරු වෙන ADP සහ පොස්පේට් අයන. හරිද? ADP සහ පොස්පේට් අයන ටික නිදහස් කරනවා. මෙහෙම නිදහස් කරාට පස්සේ මෙන්න මේ විදිහට උද්දීපනයට ලක් වෙලා හිටපු මයොසීන් හිස ආපහුපත් වෙනවා මෙන්න මේ විදිහ තත්යකට. මේ තත්යෙන් පස්සේ මුලින්ම ATP අණුවක් බැඳිලා ඉහළ ශක්ති මට්ටමකට උද්දීපනය වෙලා ඇක්ටින් සූත්‍රිකාවේ තියෙන මයොසීන් හිස් සඳහා වන බන්ධක ස්ථාන සමග සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ADP සහ පොස්පේට් නිදහස් කරමින් නැවත මයොසීන් හිස අක්‍රීය අවස්ථාවට එනවා. ඒ අවස්ථාවේදී මයොසීන් හිස තියෙන නිකන් මෙන්න මේ විදිහට නැමිච්ච මිනිහෙක් වගේ. හරි මෙතන අධ්‍යයක් දැම්මොත් නිකන් මෙහෙම නැමිලා ඉන්න මිනිහෙක් වගේ තමයි මේක පේන්නේ. හරිද? මේ අවස්ථාවේදී නැවත මයොසීන් හිස තියෙන්නේ පහළ ශක්ති මට්ටමක. හරි මගේ රූප සරහන් එච්චර පැහැදිලි නෑ. මම අපේ රූප සරහන් රිසෝස් බුක් එකේ තියෙන රූප සරහනින් ආපහු සැරයක් පැහැදිලි කරන්න. මෙහෙම පහළ ශක්ති මට්ටමකට ආවට බෑ මෙයාට මයොසීන් හිසට ගැලවෙන්න බෑ ඇක්ටින් සූත්‍රිකාවෙන්. ඒකට තවත් ATP අණුවක් ඇවිල්ලා බැඳෙන්න ඕනි මෙන්න මේ මයොසීන් හිසට. මෙතෙන් ඇවිල්ලා තවත් ATP අණුවක් බැඳුනට පස්සේ ආපහු එයා මෙන්න මේ අක්‍රීය තත්වයටම යනවා. හරි මම දැන් ඔය කියපු සරල concept එක මම මේකෙන් පෙන්නන්නම් අපේ ඇත්ත රූප සටහනින්. ඔයාලට පේනවා වගේම මෙතන තියෙනවා මයොසීන් හිසක්. ඒ මයොසීන් හිස එයාගේ පහළ ශක්ති සැකසුමේ තමයි තියෙන්නේ. ඔන්න මෙතෙන් එනවා පහළ ශක්ති සැපයුමේ තියෙන මයොසීන් සූත්‍රිකාවක් තියෙනවා. මම යාව මෙන්න මෙහෙම කළු පාටින් ඇඳ ගන්නම්. හරි. ඔන්න මම අර රූපේ ඇඳපේකම තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ යාට ඇවිල්ලා බැඳෙනවා ATP අණුව. මේ තියෙන්නේ මයොසීන් හිස් ATP ADP බවට ජල විච්ඡේදනය කරන අතර ඒවා ඉහළ ශක්ති සැපයුමේ පවතිනවා. හරි? එතකොට මොකද්ද වෙන්නේ? ඔයාලට පේනවද මේ ඇක්ටින් සූත්‍රිකාවල තියෙනවා මෙන්න මේ විදිහ ස්ථාන. අන්න ඒවට තමයි මයොසීන් හිස් බැඳෙන්නේ. දැන් මොකද්ද වෙන්නේ? මෙන්න මේ ADP ටික හරි ADP ටික සහ පොස්පේට් ටික මේකේ තියෙද්දිම මෙයා ගිහිල්ලා ඉහළ ශක්ති සැපයුමකට ගිහිල්ලා මෙන්න මේ විදිහට මයොසීන් හිස් සඳහා වන බන්ධක ස්ථාන තියෙනවා සිහින් සූත්‍රිකාවල ඒව සමග ගිහිල්ලා බැඳෙනවා. අපි මේ විදිහට බැඳිලා හදන ව්‍යුහයට කියනවා හරස් සේතු එහෙම නැත්නම් හරස් පාලම කියලා. සමහරක් ඒ වගේ පාවිච්චි කරනවා හරස් සේතු කියලා. ඔයගොල්ලන් ස්ට්‍රක්චර් එකේ ඇහුවොත් හරස් සේතු කියලා ලියන්න. මේ රූප සටහන එක නම් කරලා තියෙන්නේ හරස් පාලම් කියලා. හරිද? ඊට පස්සේ ADP සහ අකාබනික පොස්පේට් නිදහස් කිරීමෙන් මයොසීන් ඒවායේ පහළ ශක්ති සැපයුමකට පත් වෙනවා. එතකොට මෙන්න මෙහෙම ව්‍යුහයක තමයි යා තියෙන්නේ. දැන් හිතන්න මේ විදිහට ඇදිලා තිබ්බ එකක් මෙන්න මේ විදිහට නැමෙද්දි මොකද්ද වෙන්නේ? මේ ඇක්ටින් සූත්‍රිකාව මෙන්න මෙහෙට තල්ලු වෙලා එනවා. එහෙම නැත්නම් තුනි සිහින් සූත්‍රිකාව. හරි සිහින් සූත්‍රිකාව එහෙම නැත්නම් තුනි සූත්‍රිකාව කියන වචනයත් අපි පාවිච්චි කරනවා. සිහින් සූත්‍රිකාව එහෙම නැත්නම් තුනි සූත්‍රිකාව අර මැද්දේ තියෙන M රේඛාව දෙසට ඇදිලා යනවා. මෙහෙම දිගෑරිලා තිබ්බ එකක් අඩු ශක්ති මට්ටමකටපත් වෙද්දි මෙහෙම ආපහු නැමුණම. හරිද? ඊට පස්සේ
අලුතෙන් ATP අණුවක් ඇවිල්ලා මෙන්න මේ මයොසීන් හිසට බැඳුනට පස්සේ මෙයා ආපහු නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ යා ATP අණුවක් ආපහු බඳගෙන ATP අණුව බැඳගෙන යා පහළ ශක්ති මට්ටමේ ඉඳලා මේක චක්‍රීය ආකාරයට ආපහු ක්‍රියාත්මක වෙනවා. හරි සරලව මොකක්ද උනේ? අක්‍රිය අවස්ථාවේ තිබ්බා. ඒකට ATP අණුවක් බැඳුණා. ATP ADP සහ ෆොස්ෆේට් විදිහට ජල විච්ඡේදනය වුණා මයොසීන් හිසේදී. ඊට පස්සේ යා ගිහිල්ලා ඉහළ ශක්ති මට්ටමකට උද්දීපනය වෙලා හරස් හේතු මගින් ඇක්ටින් සූත්‍රිකා සමග බැඳුණා. ඇක්ටින් සූත්‍රිකා සමග බැඳුණාට පස්සේ අකාබනික ෆොස්ෆේට් සහ ADP නිදහස් කරමින් නැවත පහළ ශක්ති සැපයීමකට එනවා. ඒතර පහළ ශක්ති සැපයීමකට යා එද්දී මයොසීන් හිස පහළ ශක්ති මට්ටමකට එන නැමෙද්දී අර සිහින් සූත්‍රිකා එහෙම නැත්නම් තුනී සූත්‍රිකා ටික M රේඛාව දෙසට ඇදිලා එනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකද්ද වෙන්නේ? තුනී සූත්‍රිකා ටික මැද දෙසට ඇදිලා එනවා. හරිද? තුනී සූත්‍රිකා ටික මැද දෙසට ඇදිලා ආවට පස්සේ කලින් සාකොමියරයේ තිබ්බේ මෙන්න මේ විදිහට නම් අර්ධවති පිහිට වෙලා නම් මේක නම් M රේඛාව. දැන් මොකද්ද වෙන්නේ? මෙන්න මේ M රේඛාව ආසන්නයටම සිහින් සූත්‍රිකා ටික ඇවිල්ලා තියෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම වගේ M රේඛාව දෙසටම ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් එයා සම්පූර්ණයෙන්ම ඝන සූත්‍රිකා සමග අතිපිහිත වෙලා තියෙනවා. අපි මේකට කියනවා පේශි තන්තුවක සක්‍රීය අවස්ථාව එහෙම නැත්නම් සංකෝචනය වෙලා තියෙන අවස්ථාව කියලා. හරිද? ඔක සරලව පොයින්ට් එකෙන් පොයින්ට් එක මම ආපහු විස්තර කරන්නම්. හරිද? විලිකිත පේශි සංකෝචනය පිළිබඳ වර්තමානයේ පිළිගනු ලබන ආකෘතියයි මෙම සිද්ධාන්තයට අනුව කංකාල පේශි සෛලයක් හෝ හර්ට් පේශි සෛලයක්. එතකොට ඔයගලන්ට විලිකිත පේශි සංකෝචනය පිළිබඳ විස්තර කරන්න කියන්නේ නැතුව කංකාල පේශි සෛලයක සංකෝචනය පිළිබඳ වර්තමානයේ පිළිගනු ලබන ආකෘතිය විස්තර කරන්න කිව්වත් විස්තර කරන්නේ මේ සර්පණ සූත්‍රිකා වාදයමයි. හර්ට් පේශි සෛලයක සංකෝචනය කිව්වත් ඕගොල්ලන්ගේ මට්ටමට ඕගොල්ලන් විස්තර කරන්නේ මේ සර්පණ සූත්‍රිකා වාදයමයි. හරිද? සංකෝචනය වන විට සෑම සාකොමියරයකම ඇති ඝන සහ සිහින් සූත්‍රිකා එක මත එක ලිස්සා යාම සිදුවේ. ඒක තමයි කිව්වේ මෙන්න මෙහෙම අර්ධව අතිපිහිත වෙලා තිබ්බේවා සංකෝචනය වෙද්දි මොකද්ද වෙන්නේ? පූර්ණ ලෙස එක මත එක අතිපිහිත වෙලා තියෙනවා. හරි පූර්ණ ලෙස එක මත එක අතිපිහිත වෙලා තියෙනවා. එවිට සාකොමියරයේ අන්ත දෙකෙහිම ඇති ඉසඩ් රේඛා ලං කෙරෙන අතර හරිනේ බං සිහින් සූත්‍රිකා ටික බැඳිලා තිබ්බේ කාටද? මෙන්න මේ ඉසඩ් රේඛාවට. සිහින් සූත්‍රිකා ටික ඉසඩ් රේඛාවට බැඳිලා තියෙනවා නම් මේ මයොසීන් නිස් වලින් සිහින් සූත්‍රිකා ටික මේ පැත්තට ඇදිලා ගන්නවා නම් ඉසඩ් රේඛා කෙටි වෙනවා. සරලව කිව්වොත් සාකොමියරයේ කෙටි වෙනවා කියන්නේ අපිට කියන්න පුළුවන් ඉසඩ් රේඛා දෙක එකිනෙකට ලං වෙනවා කියන. සාකොමියරයේ කෙටි වෙනවා. සාකොමියර එහෙම කෙටි වේගන යද්දී පුනරාවර්තීව තියෙන එක එක සාකොමියරයේ කෙටි වෙන එකේ ප්‍රතිඵලයක් විදිහට පේශි සෛලයේ කෙටිවීම සිද්ධ වෙනවා. ඒ අතරතුරදී සාකොමියරයේ ඇති සූත්‍රිකා කාණ්ඩ දෙක සාපේක්ෂව නියත දිගකින් යුක්ත වෙනවා. ඒක තමයි මම කිව්වේ පූර්ණ ලෙස අතිපිහිත වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඝන සූත්‍රිකා සහ සිහින් සූත්‍රිකා කියන දෙකම කලින් අර්ධවත්ති පිහිත වෙලා තිබ්බ අක්‍රීය අවස්ථාවේදී මම අර්ධවත්ති පිහිත වෙලා තිබ්බ අවස්ථාව හොඳට ඇඳලා පෙන්නුවා. ඒක පූර්ණවත්ති පිහිත වෙලා තියෙන එක මම මේ රූප සටහනේම නිකන් දම් පාටින් වගේ ඇඳලා පෙන්නුවොත් එහෙම මෙන්න මෙහෙම තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. හරි? මෙන්න මෙහෙ දම් පාටින් මම ඇඳලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. මේක පටලව ගන්න එපා. මේක M රේඛාව අපිට දකින්න හම් වෙනවා. මම රෝස පාටින් මේ අතර අඳින්නම්. මෙන්න M රේඛාව. හරිද? ඒතර ඔන්න ඔය බලන්න මේක නිකන් මේ ළඟටම ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට පේන්නේ නිකන් මයොසීන් වලින් හැදිච්ච ඝන සූත්‍රිකාවයි මේ දම් පාටින් මම මෙතන ඇඳලා තියෙන. දම් පාටින් මම මෙතන ඇඳලා තියෙන සිහින් සූත්‍රිකාවයි. හරියට දැන් මෙන්න මෙහෙම ලේසර් එකකින් ඇඳොත් එහෙම ඔන්න ඔහොම වගේ තියෙන්නේ. මේ තියෙන්නේ මේක ඉසඩ් රේඛාව, මේ තියෙන්නේ සිහින් සූත්‍රිකාව. මේ දෙක සාපේක්ෂව නියත දිගකින් යුක්ත වෙනවා සංකෝචනය වෙලා තියෙන අවස්ථාවේදී. හරි? මෙතන බලන්න පේශි සෛලවල සිහින් ඇක්ටින් සූත්‍රිකා ඇදීම සිදු කරන හා පේශි සංකෝචනයට ඉවහල් වන චාලක ප්‍රෝටීනය මයොසීන්. ඒක පැහැදිලි ආයක විස්තර කරන්න දෙයක් නැහැ. හරිද? ඒ කියන්නේ සිහින් සූත්‍රිකා ටික මධ්‍ය පැත්තට ඇදලා ගන්න සහ පේශි සංකෝචනයට ඉවහල් වන අර සංකෝචනයට දායක වෙන ප්‍රෝටීනය තමයි මයොසීන් කියන්නේ. සෑම මයොසීන් අණුවක්ම ඒවා අපි කිව්වා වලිග ප්‍රදේශකින් සහ හිස් ප්‍රදේශකින් සමන්විත වෙනවා. ඝන සූත්‍රිකාවල මේ වලිග ප්‍රදේශ එකට මිටියක් ලෙසද එයින් පැන නගින හිස් ලෙස දිස් වෙනවා. සිහින් සූත්‍රිකා ඇක්ටින් අණු වලින් සෑදිලා තිනවා. ඒකේ මයොසීන් හිස් සඳහා වන බන්ධන ස්ථාන දරනවා. මයොසීන් හිස් වලට ATP අණු සමග බැඳීමට හැකියාවක් ඇත. ඒක අපි කතා කරා. එසේ වන්නේ ඒවා අඩු ශක්ති තත්වයක පවතින විටදීය. ඒකයි මෙතනදිත් මෙයාට මොකක් සමග බැඳීමේ හැකියාව තියෙන්නේද?
අඩු ශක්ති මට්ටමක තියේදී තමයි ATP අණුවක් සමග බැඳීමේ හැකියාව තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. හරි ඒක හොඳට තේරුම් ගන්න. ATP අණු ADP හා පොස්පේට් අණු බවට ජල විච්ඡේදනය වීමේදී පිටවෙන ශක්තිය පිටවෙන අතර එම ශක්තිය මගින් මයොසීන් හිස ඉහළ ශක්ති මට්ටමකට ළඟා වේ. මයොසීන් හිස ඉහළ ශක්ති මට්ටමකට ළඟා වෙච්ච අවස්ථාව තමයි මේ සහ මේ රූපේ තියෙන්නේ මේ අක්‍රීය අවස්ථාවේ ඉඳලා. හරිද? ඊට පස්සේ එවිට මයොසීන් හිස ඇක්ටින් වල ඇති මයොසීන් හිස් සඳහා වන බන්ධන ස්ථානයට හරස් සේතු එහෙම නැත්නම් හරස් පාලම් මගින් බැඳෙනවා. ඉන්පසුව ADP හා පොස්පේට් නිදහස් කරමින් මයොසීන් හිස නැවත අඩු ශක්ති මට්ටමකට පැමිණෙනවා. මම ඒක තමයි කිව්වේ ආපහු එයාලා ADP සහ පොස්පේට් නිදහස් කරමින් පහළ ශක්ති මට්ටමකට එනවා. මේ තියෙන්නේ ඒ පහළ ශක්ති මට්ටමේ අවස්ථාවක්ම තමයි. හරි අවස්ථාවක්ම තමයි. හරි. එවිට සාකුමේරයේ මධ්‍ය දෙසට සිහින් තන්තු එහෙම නැත්නම් තුනී තන්තු ඇදෙන අතර එහෙම නැත්නම් අපි කියනවා ලිස්සා යාම කියලා. ඇත්තටම කිව්වොත් ඕකට අපි කියන්නේ අපි මෙඩිසින් වල පාවිච්චි කරනවා දැන් බල පහරක් ඇදෙනවා කියලා. හරි. ස්ට්‍රෝක් එකක්. හරි. කියන්නේ ස්ට්‍රෝක් ෆෝස් එකක් එනවා. ඒ කියන්නේ මැදට අපි මෙන්න මෙහෙම සිහින් තන්තු ටික ටක් ගාලා ඇදලා ගන්නවා. හරි. ඇනිමේෂන් එකකින් පෙන්වන්න පුළුවන් නම් හොඳයි. මම ඇනිමේෂන් වීඩියෝ එකක් ෂෝට් එකක් විදිහට අප්ලෝඩ් කරන්නම් ගෲප් එකට. හරිද? නව ATP අණුවක් මයොසීන් හිසට බැඳුණු විට හරස් හේතු බිඳ වැටි මයොසීන් හිස ඇක්ටින් වලින් ගැලවී යයි. මෙන්න මේ පොයින්ට් එක අතිශයින් වැදගත්. ළමයි ගොඩක් මෙන්න මේ පොයින්ට් එක අමතක කරනවා. නව ATP අණුවක් බැඳුනොත් විතරයි. ඒකයි මම මෙතනදී කිව්වේ මෙතෙන්ඩ ඇවිල්ලා ATP අණුවක් බැඳුනට පස්සේ තමයි මෙයාට මේ මයොසීන් හිස ගලව ගන්න පුළුවන් වෙන්නේ. හරි? මයොසීන් හිස මෙන්න මේ තත්ත්වෙන් ගලව ගන්න පුළුවන් වෙන්නේ මෙතෙන්ඩ ඇවිල්ලා ATP අණුවක් සම්බන්ධ වුණොත්. හරි? ATP අණුවක් සම්බන්ධ වුණොත්. ඒක හොඳට තේරුම් ගන්න. මෙන්න මේ පොයින්ට් එක MCQ වලටත් සෑහෙන්න වැදගත්. මේක ගොඩක් කට්ටිය හලන පොයින්ට් එක. නව ATP අණුවක් බැඳුනොත් තමයි මයොසීන් හිසට හරස් හේතු බිඳ වැටිලා එයා ඇක්ටින් වලින් ගැලවෙන්නේ. ඉන්පසු නැවත හරස් හේතු සෑදීමේ චක්‍රයක් ආරම්භ වෙනවා. හරිනේ? එයා ගැලවිලා ගියාට පස්සේ ආපහු හරස් හේතු සෑදීමේ චක්‍රයක් ආරම්භ කරන්න පුළුවන්. ඇයි ඒ? දැනටමත් මෙයාට ATP අණුවක් බැඳිලා තමයි තියෙන්නේ. මොකද ATP අණුවක් බැඳුනොත් විතරයි මේ විදිහට බැඳිලා තියෙන එකකට. මේ විදිහට බැඳිලා තියෙන එකට ඇවිල්ලා ATP අණුවක් බැඳුනොත් තමයි පුත්තරයෝ මෙයාට ගැලවෙන්න පුළුවන්. අර මයොසීන් හිස් සඳහා වන බන්ධක ස්ථාන වලින්. හරි. ඊට පස්සේ බලන්න මෙසේ බන්ධනය වීම සහ නිදහස් වීම ගණනාවක්ද මයොසීන් හිස් නිදහස් වන අතර අලුතින් බැඳෙන ATP අණුව ජල විච්ඡේදනය වී නැවත මයොසීන් සහ නව ඇක්ටින් අණුවකට බැඳීම මයොසීන් හිස වෙන්න ඕනි. මයොසීන් හිස නව ඇක්ටින් අණුවකට බැඳීම උත්ප්‍රේරණය කරයි. ඒ කියන්නේ දැන් හිතන්න මේ විදිය හරස් හේතු සෑදීමේ චක්‍රයකදී බන්ධනය වීම සහ නිදහස් වීම ගණනාවක් සිද්ධ වෙලා තමයි පේශ තන්තුවක් සංකෝචනය වෙන්නේ. මේ අලුතින් බැඳෙන ATP අණුව බැඳෙන නිසා මෙයා ජල විච්ඡේදනය වෙලා එයාට පුළුවන් මොකද්ද? නැවත මයොසීන් හිස නව ඇක්ටින් අණුවකට සම්බන්ධ කරන්න. ඇයි ඒ නව ඇක්ටින් අණුවකට සම්බන්ධ කරනවා කියන්නේ? දැන් මෙතනින් මෙන්න මේ මයොසීන් හිස ගැලවිලා යද්දී මේ තුනී සූත්‍රිකාව එහෙම නැත්නම් සිහින් සූත්‍රිකාව කොහෙට යනවද? M රේඛාව දෙසට තල්ලු වෙනවනේ බං. එතකොට මේක මෙහෙට තල්ලු වුණාට පස්සේ මෙයාට අලුතෙන් හම්බෙන එක මෙන්න මේ හරියක විතර ඉන්න එක්කෙනෙක්. ඒක නිසා නව මයොසීන් හිස් සඳහා වන බන්ධක ස්ථානයක් එක්ක තමයි මයොසීන් හිස බැඳෙන්නේ. ඒක තමයි මෙතන පැහැදිලිව කියලා තියෙන්නේ නව ඇක්ටින් අණුවකට කියලා. හරි? මෙතන පැහැදිලිව නව ඇක්ටින් අණුවකට මයොසීන් හිස බැඳීම උත්ප්‍රේරණය කරයි කියලා දීලා තියෙන්නේ. ඒක නිසා. කියන අලුතෙන් ATP අණුවක් බැඳුනට පස්සේ එයා මෙහෙට ඇදලා ගන්නවා. එතකොට මේ තුනී සූත්‍රිකාව මෙන්න මෙහෙ පැත්තට තල්ලු වෙලා තියෙන්නේ. තුනී සූත්‍රිකාව මේ M රේඛාව විතර තල්ලු වෙලා තියෙන නිසා අලුත් ඇක්ටින් අණුවකට තමයි බැඳෙන්නේ කවුද? මයොසීන් හිස. මේ ක්‍රියාවලිය පේශි සෛලයේ සෑම පේශි කෙඳිත්තක මුළු දිග ඔස්සේ සිදු වෙනවා. පේශි කෙඳිත්තක් කියලා කියන්නේ මෙන්න මෙහෙම සාකොමියරේ තියෙන කෑල්ල. මේ විදිහේ කෙඳිති ගොඩක් එකතු වෙලා තමයි පේශි සෛලයක් හැදිලා තියෙන්නේ. හරි? සාකොමියරේ මධ්‍යයට පැමිණි සිහින් සූත්‍රිකා මයොසීන් හිස් බැඳීම සඳහා නව බන්ධක ස්ථාන නිරාවරණය කරයි. සිහින් සූත්‍රිකා දැන් අලුතින් දැන් මැදට ඇවිල්ලානේ තියෙන සිහින් සූත්‍රිකා ටික. ඒතර නව ඇක්ටින් අණුවකට නව ඇක්ටින්
අණුවේ තියෙන බන්ධක ස්ථානයකට බැඳෙන්න නම් ඒ ස්ථාන මොනා කරන්න ඕනේ? නිරාවරණය කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න අක්‍රීය අවස්ථාවේදී මේ හැම මයොසින් හිස් සඳහා වෙන බන්ධක ස්ථානයක්ම වැහිලා තමයි තියෙන්නේ. ඒවා කැල්සියම් සහ සමහර අනෙකුත් ප්‍රෝටීන්. හරි, කැල්සියම් මගින් තමයි ඇත්තට මොකක් කරන්නේද? කැල්සියම් මගින් තමයි මෙන්න මේ මයොසින් හිස් සඳහා වන බන්ධක ස්ථාන නිරාවරණය කරන්නේ. මේ බලන්න මයොසින් හිසට ඇක්ටින් සූත්‍රිකාව සමග සම්බන්ධ විය හැක්කේ ඒවායේ බන්ධක ස්ථාන කැල්සියම් අයන වල ක්‍රියාව මගින් නිරාවරණය වූ විට පමණි. ඒක තමයි මම වීඩියෝ එක පටන් ගද්දිම කිව්වේ මොකද්ද? කැල්සියම් අයන වැදගත් වෙනවා මේ බන්ධක ස්ථාන නිරාවරණය කරගන්න කියලා. හරි. ඒක නිසා කැල්සියම් ධන දෙක අයන පේශ සංකෝචනයේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. මේ මොකද සමහර අනෙකුත් ප්‍රෝටීන කියලා. ඔයාලට මතකද මම කිව්වා මේ සිහින් සූත්‍රිකා ප්‍රධාන වශයෙන් ඇක්ටින් ප්‍රෝටීන වලින් හැදිලා තියෙන්නේ. තවත් ප්‍රෝටීන වර්ග තියෙනවා මේ සිහින් සූත්‍රිකාවල. අන්නේ ප්‍රෝටීනත් පේශ සංකෝචනයේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. මේ කැල්සියම් වල කතාව හොඳට මතක තියාගන්න. මුළු ක්‍රියාවලියෙන් මගින්ම පේශි සෛලයක ඇති සිහින් සහ ඝන සූත්‍රිකා එක මතයක ලිස්සා යමින් ඉසඩ් රේඛාව කියන එක ලං කරමින් සාකොමියරේ කෙටි කරයි. එක් ඝන සූත්‍රිකාවක මයොසින් හිස් ගණනාවක් දැකිය හැකිය. එක් තප්පරයක් තුලදී මේ හිස් සෑම එකක්ම හරස් හේතු සාදයි. මේක MCQ පොයින්ට් එකක්. එක තප්පරයක් තුලදී මේ මයොසින් හිස් හැම එකක්ම හරස් හේතු හදනවා. එතකොට මේ ඇක්ටින් සූත්‍රිකාව තල්ලු වෙන්නේ එකින් එක නෙමෙයි. ඔයාලට පේනවා වගේ මේ ඇත්ත රූපේ. මේ ඇත්ත රූප බලන්න. මේවා හිස් ගණනාවක් තියෙනවා. මේ හැම හිසක්ම ඒ වාගේ හිස් සඳහා වන බන්ධක ස්ථාන සමග බැඳිලා මේ තුනී සූත්‍රිකාව එහෙම නැත්නම් සිහින් සූත්‍රිකාව මේ මධ්‍ය දෙසට සර්පණය කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට නව හරස් හේතු හැදෙන්න පටන් ගන්නවා. එහෙම නව හරස් හේතුවක් හැදෙන්න නම් අර මේ බැඳිලා තිබ්බ මයොසින් හිස ගැලවෙන්න නව ATP අණුවක් බැඳෙන්න ඕනි. මේක ඉතාම වැදගත් පොයින්ට් එකක්. නව ATP අණුවක් බැඳුනට පස්සේ හරස් හේතු බිඳ වැටිලා නව බන්ධක ස්ථානයකට හිසට බැඳෙන්න අවස්ථාව සලසලා දෙනවා. ඒ විදිහට චක්‍රය වුණාට පස්සේ පේශි කෙදිසි සංකෝචනය වෙනවා. පේශි කෙදිසි සංකෝචනය වෙනවා කියන්නේ පේශි සෛල සංකෝචනය වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ පේශියම සංකෝචනය වෙන්න පටන් ගන්න. හරි. ඔන්න ඔය ටික තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඕගොල්ලන් එක්සෑම් එකට යද්දි මෙන්න මේ chart එක ගැන ටිකක් වැඩිපුර අවධානයෙන් යන්න. ඒකට හේතුව මේක රචනා ප්‍රශ්නයකට ආවේ නැතත් සමහරක් වෙලාවට ඕගොල්ලන්ට මේ රූපේ print කරලා දීලා මේකේ හිස්තැන් දීලා මේක පුරවන්න දෙන්න පුළුවන්. ඒ නිසා මම පැහැදිලි කරපු විදිහටම ඔයාලත් මේක පැහැදිලි කරගන්න. ඊට පස්සේ මෙහෙම රචනා ප්‍රශ්නයක් ආවොත් ඔයාලා මේ සාකොමියරේ ඇඳීම අනිවාර්යයි. පුළුවන් නම් ඔයගලන්ට වෙලාව ඉතුරු වෙනවා නම් මේ රූපේ දලව හරි ඇඳලා එන්න. එතකොට ඔයගොල්ලන් දෙයක් දන්න බව පේපර් එක බලන එක්කෙනාට හොඳටම තේරෙනවා. හරි. එතකොට මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන කාරණා ටික මෙච්චරයි. ඒතර අපි අද කතා කරේ සාකොමියරේක ව්‍යුහය සහ සර්පණ සූත්‍රිකා වාදය මගින් කොහොමද පැහැදිලි කරගන්නේ විලිකිත පේශි සෛලයක සංකෝචනය කියන එක. හරි. එහෙනම් හැමෝටම ජය වේවා. ඔයගොල්ලන් එක්සෑම් එකට පාඩම් කරද්දි මේ වීඩියෝ එකත් උදව්වක් වුණා කියලා මම හිතනවා. එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන් එක්සෑම් එකට. හරි. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතන ඉවර කරමු.